භයානක ඇඹිලි පිටියේ ඉඳලා අවුරුදු 4ක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය නිසා ඊට පස්සේ ඒකෙන් විඳපු වේදනාව මම බිත්තියට ගහ ගන්නවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරද්දී මට මේ මගේ නෝනා මෙයාව හොඳ තැනක තියන්න ඕන, මෙයාව රැක ගන්න ඕන, පුතාගේ දේවල් අවශ්‍යතාවයන් ගැන හිතන්නට වැඩිය මගේ අවශ්‍යතාවයලා තියෙන මත්ද්‍රව්‍ය. කොවිඩ් දිනේ බලන් ඉන්න බැරි හින්දාම මම කොහෙන් හරි සල්ලි හොයලා දීලා තියෙන මෙයාට බොන්නම. 4 years watching addiction steal everything. Money vanishing, happiness crushed, a marriage shattered. For this husband, the drugs became a prison. මම අවුරුදු 4කට අධික කාලයක් වෙනවා මේ අධික ලෙස මත්ද්‍රව්‍යයට බැහැවිලා දවසට රුපියල් 12000 15000 දක්වා මුදලකට ගියා ඔය අවුරුදු 4 සීමාව තුළම. එයින් මගේ ජීවිතේට තිබිච්ච හැම දෙයක්ම වගේ නැති වෙලා ගියා. ඒත් එක්කම මට ලොකු බලපෑමක් ඇති වුණේ මගේ නෝන මගේ ළඟින්ම හිටියා මොන දේ වුණත් හරි මේ මාසේ 26 වෙනිදා කම බලාපොරොත්තු එයාවත් යනවා මාව දාලා. His hope extinguished. All that remained was despair. But on June 1st, 2025, his sister led him through the doors of the Miracle Dome. එයාගේ දේශනය මුළුල්ලේම තියන් හිටපු ලේන්සුව මගේ කට්ට තියලා Prophet Jerome ministered with the addiction-breaking anointing of Jesus. And right there, the chains snapped, the craving, the emptiness, the shame, gone, delivered by the power of God. කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය විදියට මම ඉන්නවා දැන් අදට මාස කහමාරක් වෙනවා. මට ඒ ගැන හිතන්නේවත් නෑ. ඊට අමතරව වෙන කතා කරනවත් මම කැමති නෑ කවුරු. Yet his heart still ached. One prayer remained, Lord, restore my wife. So on June 5th, he returned for forensic night. As Prophet Jerome prophesied destiny-altering words over him at the altar, something shifted in the heavens. මම මෙයාව හොයාගෙන යනවා ලංකාවේ පොලිසිය 4කට යනවා. ඥාතින්ගෙන් මෙයා වැඩ කරන තැන් හොයාගෙන යනවා. ඒ සතියෙම 5 වෙනිද කියනවා හොයාගෙන ඕනවා මං කැඳවනවා කියලා. Tetanda Shubari. I call her back I have never කැඳවනවා. in the name of Jesus. Jesus once again amen. ඊට පස්සේ ඒ විශ්වාසය තුල මම හිටියා. ඒ විශ්වාසය සඵල වුණා. බැරිම දැන තමයි මං ගෙදරින් ගියේ. ඊට පස්සේ මේ හම්බෙන් දැන් දවස් දෙකකට කලින් තමයි හම්බෙන් මම පාරේ ඩියුටි ඕෆ් වෙලා පාරේ යද්දී මම දැක්ක එනවා මෙයා ඉස්සරහට. මං දැන් හිටියේ කවදා හරි මුණ ගැහුණොත් මං දුවලා හරි යනවා එන්නේ නැහැ කියලා. මීට දින දෙකකට කලින් නාරායන් පිට බස් කිව්වේදී මෙයා මගේ ඉස්සරහට එනවා. මම යන් කිව්වාම මෙයා මාත් එක්ක ආවා. මම දැක්කට පස්සේ මේ කරන්න ඕන මොනවද කියලා එහෙම මට මතක් වුණේ නැහැ. මං එහෙම හිටියා. ඊට මෙයා ළඟටම ඇවිල්ලා අතේ අල්ලගත්තා. මේ යන් කිව්වා මං ආවා. A miracle only Jesus could orchestrate. His wife returned. No more brokenness, no more separation. Where addiction had stolen, Jesus restored. This family stands today as living proof at the Miracle Dome under the prophetic mantle of Prophet Jerome Fernando. Prophet Jerome.